සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ රසට බිලින් මාළුවක් හදාගන්න විදිහ. බත් කන්න විතරක් නෙමේ, පාන්, ඉන්දියාප්ප, රොටි මේ ඕනම දෙයක් එක්ක රසට කන්න පුළුවන්. පොල් සම්බෝලයි බතුයි එක්කත් ගොඩක් රසයි. එහෙනම් අපි බලමු කොහොමද මේ බිලින් මාළුව රසට හදාගන්නේ කියලා. මෙතන මම බිලින් ගෙඩි 50ක් විතර සෝදලා අරගෙන තියෙන්නේ. දැන් මේ විදිහට දික් අතට පෙති කපාගෙන තීරු විදිහට බිලින් ටික කපා ගන්න. ඔයාට රවුම් පෙති විදිහට කපා ගන්නත් පුළුවන්. කැමති ඕනම විදිහට බිලින් ටික කපා ගන්න. මම බිලින් ඔක්කොම මේ විදිහට තීරු වලට කපා ගත්තා. බිලින් මාළුව රසට හදා ගන්න නම් බිලින් වල තියෙන වැඩිපුර ඇඹුල් ගතිය පොඩ්ඩක් අයින් කර ගන්න ඕන. ඒ හින්දා මම ලුණු තේ හැඳි 2ක් විතර දාලා හොඳට කලවම් කර ගන්නවා. අතින් ටිකක් පොඩි කර කර කලවම් කරගන්න. ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ටික වෙලාවක් මේ විදිහට කලවම් කරනකොට වතුර උනනවා. දැන් මේ ගොඩක් වතුර ඇවිල්ලා තියෙන්නේ. දැන් බිලින් වල තියෙන වතුර ටික අයින් කරගන්න ඕන. මේ විදිහට බිලින් ටික හොඳට මිරිකලා වතුර ටික අයින් කරගන්න. දැන් ඔක්කොම බිලින් වල මම වතුර ටික මිරිකලා අයින් කරගත්තා. දැන් ඔයාට මේකේ තව ඇඹුල් ගතිය වැඩි වගේ නම් වතුර ටිකක් දාලා හොඳට සෝදලා බිලින් ටික මිරිකලා අරගන්න පුළුවන්. දැන් බිලින් එකට මම කහ තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේ විදිහට හැම කෑල්ලකම කහ ගෑවෙන විදිහට හොඳට කලවම් කරගන්න. බිලින් කියන්නේ ඇඹුල් කෑමක්නේ. ඉතින් මේ වගේ කෑමක් හදාගන්නකොට මැටි වළඳක්ම පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් පොල් තෙල් මේස් හැඳි 3ක් විතර මම දාගත්තා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ පොඩියට කපාගත්ත සුදු ලුණු බිත් 5ක් විතර, පොඩි කුරුඳු පොතු කෑලි 2-3, රම්ප කරපිංචා ටිකක් දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. ඊළඟට සිහිනුව ලියාගත්තු බීලුණු ගෙඩියක්, උම්බලකඩ ටිකකුත් දාගන්නවා. තියෙනවා නම් උම්බලකඩ එකතු කරගන්න. එතකොට ගොඩක් රසයි මේ බිලින් මාළුව. දැන් මේ ටික සුවඳ එනකම් ටෙම්පරාදු කරගන්න. පාට වෙනස් වෙනකම් ගොඩ වෙලාවක් ටෙම්පරාදු කරගන්න එපා. ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්නකොට පරිස්සමට එකතු කරගන්න. බිලින් වලත් ලුණු රස තියෙනවා. පස්සේ ලුණු රස බලලා මදි නම් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් මේස හැඳි 2ක් විතර එකතු කරගන්නවා. ඔයාට සැර අවශ්‍ය ප්‍රමාණයට මේ දේවල් එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටිකත් පොඩි වෙලාවක් ටෙම්පරාදු වෙන්න තියලා බිලින් ටික එකතු කරගන්න. දැන් මේ විදිහට හොඳට බිලින් ටික කලවම් කරගන්න. ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියලා තමයි මේ බිලින් මාළුව හදා ගන්න ඕන. ඊට පස්සේ පියනකින් වහලා අපි මේ බිලින් ටික උයාගමු. මම මේ විනාඩි 5කින් විතර පියන ඇරලා බලන්නේ. බිලින් ටික හොඳට මැලවිලා තැම්බෙනකන් උයා ගන්න ඕන. දැන් ටිකක් කලවම් කරලා ආයෙත් වහලා උයා ගන්නවා. දැන් බිලින් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම සීනි මේස හැඳි 2ක් එකතු කරගන්නවා. ඔයාට පැණි රස අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න පුළුවන්. දැන් හොඳට කලවම් කරගන්න. ඊළඟට උකු පොල් කිරි කෝප්ප කාලක් විතර එකතු කරගන්නවා. ඔයාට පොල් කිරි දාන්නේ නැතුව හදා ගන්නත් පුළුවන්. එතකොට ගොඩ දවසක් මේ බිලින් මාළුව තියාගන්න පුළුවන්. ලුණු රස බලලා මදි නම් මේ වෙලාවේ එකතු කරගන්න. පොල් කිරි දාගත්තට පස්සේ තවත් විනාඩි 2ක් විතර පියනෙන් වහලා උයා ගන්න. ඉතින් මේ බිලින් මාළුව ගොඩක් රසයි. මේ විදිහට හදාගත්තම දවස් 3ක් විතර තියාගන්න පුළුවන්. ඔයාට බත් එක්ක, පාන්, ඉන්දියාප්ප, රොටි ඕනම දෙයක් එක්ක රසට කන්න පුළුවන්. හදලා දවසක් විතර ගියාට පස්සේ මේ බිලින් මාළුව ගොඩක් රසයි. මේ විදිහට හදාගත්තාම බත් මුලට බඳින්නත් පුළුවන්.
ඉතින් බිලින් වාරයට මේ විදිහට බිලින් මාළුවක් හදලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.